මේකේ තියෙන ක්‍රියාවලියේ ඉන්න උන්ට ඒක එනවා. ඒ ක්‍රියාවලිය එන්නේ නැති උන්ට ඒක එන්නේ නැහැ. එහෙම එකක් මෙතන තියෙනවා. මේක නිශ්චිත ක්‍රියාවලිය තියෙන. ඒකම කිව්ව දරපෝරණුවකට පාන් ටික දාන්නාම එළියට එන්නේ පාන්නේ මග මාළුපන් වෙන්නේ නැහැ. මාළුපන් දැම්මොත් මාළුපන්. දැන් මේකත් එහෙම අපි මේ ක්‍රියාවලියක් තියෙන. ඒතර මේ වැඩේ දැන් මාස්ටර් ප්ලෑන් එකක් දීලා තියෙනවා. ETA විභාගයක් තියෙනවා. මේ මාසේ ඉඳන් පේපර්ස් ටික ලියන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවලියට යන උන්ට ඒක එනවා. අනික වට මෙතනින් එහාට මොන බලාපොරොත්තු තිබ්බත් මේ දවස්වල ළමෙක්නේ. ඒතර ශිෂ්‍යයෙක්ට ජීවිතයේ තියෙන ප්‍රධානම කර්තව්‍ය ඉගෙන ගන්න. වෙන මොකුත් නෙමෙයි. ඉතින් මේ කාලේ මේ වැඩේ හැරෙට කරන්න. ඉතින් පස්සේ වෙන ජීවිතයේ අවධියක් එනවා. එතකොට කියන්නේ දැන් උදාහරණයක් මේකෙන් පස්සේ ඉන්නේ ක්වොලිෆිකේෂන් හදා ගන්න අවධිය. මේ මොකක් හරි වෘත්තීය සුදුසුකමක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඩිග්‍රියක් හරි මොකක් හරි කරන ගම ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියලා දෙනවා, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් කියලා දෙනවා. ක්වොලිෆිකේෂන්ස් හදා ගන්න ඊට පස්සේ කරන්න ඕනේ. අවුරුදු 24 25 ඊට පස්සේ ජොබ්ස් එක්ස්පීරියන්ස් ගන්න අවධියක් එනවා. ඊට පස්සේ උන තමන්ගේම කියලා බිස්නස් එකක් කරන අවධියක්. ඊට පස්සේ ජීවිතේ සල්ලි හොයන කාලයක් එනවා. ඊට පස්සේ එක දැනකට පස්සේ තමන්ගේ වත්කම් ටික හදා ගන්න කාලයක් එනවා. ඊට පස්සේ රිටයර්මන්ට් ප්ලෑන් එකකට තියෙන කාලයක් එනවා. දැන් මම ජොබ් එක නැවැත්තුවත් මට සල්ලි එන මාර්ගයක් හදාගෙන තියෙන්න ඕනේ ඊට පස්සේ. මේ එක එක අවදි තියෙනවා. දැන් මේ කාලේ රිටයර්මන්ට් ප්ලෑන් හදාගන්නේ නැහැ. මේ දවස්වල ක්වොලිෆිකේෂන් හදාගන්නේ නැහැ. මේ දවස්වල ජොබ් එක්ස්පීරියන්ස් ගන්න යන්නේ. මේ දවස්වල වල තියෙන වැඩේ මේක ඉවරයක් කරගන්න. ඉතින් මේ කාලේ තුල මේ වැඩේ කරන්නේ නැහැ කියන්නේ මෙතනින් එහාට අවුරුදු 20න් පස්සේ ක්වොලිෆිකේෂන් හදාගන්නෙත් නැහැ. අවුරුදු 25න් පස්සේ ජොබ් එකකුත් නැහැ සමහරවිට. තියෙයි සමහරට පොඩි ජොබ් එකක් තියෙයි එහෙම වුණොත්. ඒක ලොකු එහෙම එක්ස්පීරියන්ස් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ වත්කම් හදා ගන්න කාලයක් එනවා. වත්කම් හදා ගන්න සල්ලිත් නෑ අපි. ඊට පස්සේ අවුරුදු 40 45න් පස්සේ රිටයර්මන්ට් ප්ලෑන් එක හදා ගන්නවා. ඉතින් ඒකටත් එහෙම ප්ලෑන් එකක් නෑ. ඉතින් දැන් මුකුත් කරගෙන නෑනේ මුලින්ද. දැන් ඔයාගේ මේ ඉස්කෝලේ අන්තිම කාලේ මේ ඉන්නේ. තව ඔය යුනිෆෝම් එක තව මාස 7කින් විතර පස්සේ අඳින්නේ නෑනේ යුනිෆෝම් එක. ඉතින් මේ දවස්වල තියෙන්නේ මේ ඉගෙන ගන්න කාලේ. මේක හරියට කරගත්තා නම් හරි ස්ටේජ් බයි ස්ටේජ් යනවා.